සියලු දෙනාට සුබ දවසක් වේවා. මම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රත්නපුර දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී WG රංජිත් කුමාරසිරි. එතකොට මම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එකතු වෙලා මේ වෙනකොට වසර 20ක් සම්පූර්ණ වෙනවා. මුලින් බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී විදිහට වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කළා. මේ වෙනකොට රත්නපුර දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී විදිහට සේවය කරමින් ඉන්නවා. ඉතින් අද දවසේ අපි මේ කතිකාවතට එකතු වෙන්නේ ළමා කායික දණ්ඩනය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් කරන්න. ඉතින් ළමා කායික දණ්ඩනය ගැන අපි කතා කරන්න පළමුවෙන් මේ ළමයා කවුද කියලා අපි පොඩ්ඩක් හඳුනාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මම හිතන්නේ ඔබ අපි හැමෝම දන්න කාරණයක් තමයි ලංකාවේ ළමයා කියන්නේ නීතිමය වශයෙන් ගත්තොත් 18ට අඩු කෙනෙක් කියන එක. හැබැයි ඊට එහා ගිහිල්ලා ඔබගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න මම කැමතියි. සාමාන්‍යයෙන් අපි ළමයා විදිහට ලංකාවේ හඳුනා ගන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතර ළමයා කායිකව සහ මානසිකව නොමේරුව අවධික පසු වෙනවා කියන තැන ඉඳලා අපි ළමයා ගැන කතා කරනවා. ඒත් එක්කම අන්‍යයන් මත යැපෙනවා කියන තැන ඉඳලා අපි කතා කරනවා. ඒ වගේම ආරක්ෂාව නිරන්තරයෙන්ම අවශ්‍ය තැනත් විදිහට අපි මේ ළමයා හඳුනා ගන්නවා. ඒ වගේම අවදානම තේරුම් ගන්න බැරි චරිතයක් විදිහට මේ දරුවා හඳුනා ගන්නවා. අවසාන වශයෙන් තනිවම තීරණයක් ගන්න බැරි පුද්ගලයෙකු විදිහට අපි මේ ළමයා හඳුනා ගන්නවා. එතකොට ඔය කියන කරුණු ඔස්සේ කතා කරමින් මේ දරුවා කියන තැනැත්තා මෝරමින් පවතින, වැඩෙමින් පවතින අවධියක ඉන්න තැනැත්තෙක්. වයස අවුරුදු 18 වන තෙක්ම දරුවා වැඩෙනවා, මෝරනවා, පරිණතතාවයටපත් වෙනවා. ඉතින් එවැනි පසුබිමක තමයි අපි මේ කායික දණ්ඩනය පිළිබඳව කතා කරන්නේ. ඇත්තටම අපි ගත්තොත් මේ මොකද්ද මේ කායික දණ්ඩනය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කායික දණ්ඩනය කියලා කියන්නේ ප්‍රබලයා සහ දුබලයා අතර තියෙන ගැටුමක් කියලා කියන්න අපිට එක පැත්තකින් පුළුවන්. හේතුව දරුවා සිදු කරන යම්කිසි වැරදක් විදිහට වැඩිහිටියා හඳුනා ගන්නා කරුණක් පදනම් කරගෙන වැඩිහිටියා අපි ළමයින්ට කායික වශයෙන් දඩුවම් කිරීම කරනවා. වැරද්ද නිවැරදි කිරීමේ අරමුණ පෙරදරි කරගෙන කියලා තමයි සමාජයේ කතිකාවතේ යෙදෙන්නේ. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි දකින්න කෝණයෙන්, අපි බලන කෝණයෙන් අපි හිතනවා දරුවා වැරද්දක් කරනවා කියලා. නමුත් දරුවා එතන වැරද්දක් කළාද කියන තැන පොඩි ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඉතින් මේ කායික දණ්ඩනය මුදා හරින්නේ ළමයා හික්මවන්න තියෙන අපේ කුසලතාවයන්ගේ අඩුලුහුඬුකම් නිසා කියන එක තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. ලංකාව දිසාවට යොමු වුණොත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය ගත්තොත් සියලු ආකාරයේ ක්‍රූරත්වයන්ගෙන් ආරක්ෂා වීමට ළමයින්ට අයිතියක් තියෙනවා කියන මූලික સિદ્ધාන්තයේ අපි ඉන්නවා. ඒත් එක්කම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කිහිපයක් තියෙනවා. ඒ නඩු තීන්දුවවලදීත් ළමා කායික දණ්ඩනයට එරෙහිව 2017 වසරේදී නඩු තීන්දුව කිහිපයක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුවත් නීති බවට පත් වෙමින් ඉදිරියට යනවා. ඉතින් එවැනි පසුබිමක මේ කායික දණ්ඩනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම අවස්ථා තුනක් අපිට කතා කරන්න පුළුවන්. එකක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය තුළ සිදුවන කායික දණ්ඩනය. ඒත් එක්කම පාසල් තුළ සිදුවන විනය ගැටලු නිසා ඇතිවන කායික දණ්ඩනය. ඒ වගේම පාසල් තුළම වැඩිහිටි දරුවන්ගෙන් කුඩා දරුවන්ට සිදුවන කායික දණ්ඩනය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙනයින් ගොඩක් වෙලාවට ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දරුවා කායික දණ්ඩනයට විශාල වශයෙන් පත් වෙනවා. එතකොට ඒ සඳහා නීතිමය රැකවරණය ලබා ගන්න ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා පනතක් ක්‍රියාත්මක වෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත. හැබැයි සමාජය තුළ මේ පනත පිළිබඳව බොහෝ දෙනාට නිරන්තර අවබෝධයක් නැහැ. ඉතින් ඒ අවබෝධය ලබා දීමේ බාරදුරු වගකීමක් අපිට පැවරෙනවා. ඒත් එක්කම නිවස තුළ ඒ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන වගේම පාසල් පද්ධතිය තුළ පාසල් විනය ක්‍රියාමාර්ග විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. 2006 අංක 17 ඔය ආදි වශයෙන් පාසල් පද්ධතිය තුළ වෙනම විනය ක්‍රියාමාර්ග අධ්‍යාපන චක්‍රලේඛ විදිහට නිකුත් වෙලා තියෙනවා. ඒ චක්‍රලේඛනත් එක්ක බලද්දී ඇතරම පාසල් පද්ධතියේ මේ කායික දණ්ඩනය තුරන් කිරීම විශාල වශයෙන් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා සහ සාධනීය පියවර රැසකට එකතු වෙලා තියෙනවා පාසල් පද්ධතිය. ඒත් එක්කම මේ දරුවන් විසින් දරුවන්ට සිදු කරන කායික දණ්ඩනය පිළිබඳව නම් මම හිතන්නේ අපි විශේෂයෙන් කතිකාවතක යෙදෙන්න ඕනේ. කෙසේ වෙතත් කායික දණ්ඩනයෙන් වැළැක්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතේ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ ඔය ආදි වශයෙන් දේශීය සහ ජාත්‍යන්තර නීති රැසක විධිවිධාන සලසලා තියෙනවා දරුවන් කායික දණ්ඩනයෙන් ආරක්ෂා කිරීම සඳහා. ඉතින් මම හිතන්නේ අපි මෙතෙන්දී විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනි දෙමාපියෝ විදිහට, වැඩිහිටියෝ විදිහට, ගුරුවරුන් හා වගකිව යුතු බලධාරීන් විදිහට අපි සියලු දෙනා මේ කායික දණ්ඩනය මුදා හරින්නේ දරුවන්ට දඬුවමක් විදිහට. එතකොට දඬුවම් අවශ්‍යයි වැරදි කරනවා නම් දරුවන්ට. හැබැයි දරුවන්ට දඬුවම් දෙනවා කියලා කියන්නේ කායික දණ්ඩනය මුදා හැරීම නෙවෙයි කියන තැන තමයි අපි කතිකාවතේ යෙදෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට කායික දණ්ඩනයට එහා ගිහිල්ලා මේ ධනාත්මක ශික්ෂණය තුලින් දරුවන් හික්මවීම සඳහා මේ කායික දණ්ඩනයෙන් තොරව අපිට ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. විශේෂයෙන් දෙමාපියන්
ගුරුවරුන් ඇතුළු ඒ ප්‍රජාව කායික දණ්ඩනයෙන් තොරව ධනාත්මකව දරුවන් හික්මවන්න තියෙන ඒ ශික්ෂණ ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීමත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට මම හිතන්නේ අපිට පැවරෙන ප්‍රධානම වගකීමක්. මොකද සමාජය තුළ පාසල් පද්ධතිය තුළ ගෘහයන් තුළ නිවෙස් තුළ මේ කායික දණ්ඩනයෙන් තොරව දරුවන් හික්මවීමේ ක්‍රමවේද පිළිබඳව දැනුවත්භාවය තාමත්ම අල්ප මට්ටමක තියෙන බව තමයි අපිට මේ කාල සීමාව තුළ වසර 20ක වගේ සේවා කාලය තුළ අපි අත්දැකීම් එක්ක අපිට ලැබෙන පැමිණිලිත් එක්ක අපිට දක්නට ලැබෙන්නේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට ප්‍රධාන කාර්යාලයත් ඒ වගේම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් විදිහට අපිත් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පාසල් ප්‍රජාව දෙමාපියන් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා මේ කායික දණ්ඩනයෙන් දරුවන් මුදා ගැනීම සඳහා. ඒ වගේම විකල්ප ක්‍රමවේද අපි හඳුන්වා දෙමින් යනවා. ඉතින් ඔබට අවශ්‍ය නම් ඉදිරියේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේ නිලධාරීන් ප්‍රාදේශීය දිස්ත්‍රික් නිලධාරීන් ඒ වගේම ප්‍රධාන කාර්යාලය නිලධාරීන් එක්ක එකතු වෙලා ඒ කියන ක්‍රමවේද පිළිබඳව ඔබට දැනුවත් වෙන්න හැකියාව තියෙනවා. ඒ තුළින් ඔබේ වෘත්තීයභාවය රැක ගන්න විශේෂයෙන් ගුරුවරුන්ට ඒ වගේම දෙමාපියන්ට දෙමාපියභාවය පිළිබඳව තා හොඳ අවබෝධයකින් දරුවන් සමග කටයුතු කරන්න නිවැරදි දරුවෙක් නිර්මාණය කරගන්න ඒ අවශ්‍ය පහසුකම් අවශ්‍ය මේ මඟ පෙන්වීම අපින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කායික දණ්ඩනය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයේ 1929 අංකය ඔස්සේ අපව අමතලා ඔබට අවශ්‍ය සහන සලසා ගන්න හැකියාව තියෙනවා. ඕනෑම මොහොතක ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයත් ඒ වගේම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීනුත් සැදී පැහැදී සිටිනවා ඔබගේ දරුවා සුරක්ෂිත කරන්න, ඔබට සහාය වෙන්න, ඒ ධනාත්මක ශික්ෂණ ක්‍රමවේද පිළිබඳව අවබෝධය ඔබට ලබා දෙන්න. ඒ තුළින් ඔබේ දරුවා යහපත් පුරවැසියෙක් කරන්න වගේම රටට වැඩදායි යහපත් මානසික සෞඛ්‍යයෙන් හා ශාරීරික සෞඛ්‍යයෙන් යුත් දරුවෙක් නිර්මාණය කර දීමේ බාරදූර කාර්යයට උර දෙන්න අපි හැම වෙලේම සූදානමින් ඉන්නවා. බොහොමත් ස්තුතියි.